බෝවන් මිත්‍රවරුනි සම්පූර්ණ කාබනිකව හදපු නයිමිරිස් ගහක් තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් බලන්න සාර්ථකව කරල් හැදිලා තියෙනවා. මම ඔයාලට මේ අතත් උස්සලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට කරල් හැදිලා තියෙනවා. ඉතින් මිත්‍රවරුනි මෙන්න මේ අතත් මම ඔයාලට උස්සලා පෙන්නන්නම්. මේ බලන්න. කරල් හොඳට හැදිලා තියෙනවා. ඒ වගේ අතු හතරක් පළවෙනි දෙබලෙන් බෙදිලා උඩට යනවා. ඉතින් මම ඔයාලට මෙතන මුල පෙන්නන්නම්. මේ දාලා තියෙන ඒවා කුකුල් පොහොර තමයි දාලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ කුකුල් පොහොරේ මේ ගහ මෙන්න මේ ආකාරයට සාර්ථකව හොඳට හැදිලා තියෙනවා. ඉතින් මිත්‍රවරුනි මේ වගේ කාබනිකව නයිමිරිස් ගහක් ඔයාලගේ ගෙදර ආහාරයට ගන්න ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගහක් දෙකක් හදාගත්තොත් සාමාන්‍යයෙන් ගෙදර ආහාරයට ඇති. ඉතින් බලන්න මිත්‍රවරුනි මේ කරලක් හැදිලා තියෙන අපූර්ව මෙන්න මේ විදිහට මේ තියෙන්නේ. ඉතින් ලොකෝට හැදිලා තියෙනවා. ඉතින් මේ විදිහට උනන්දුව තියෙනවා නම් ඔයාලට ගෙදර නයිමිරිස් ගහක් හදා ගන්න පුළුවන්. මේ මල් පෝච්චි එක තමයි හදලා තියෙන්නේ. ඉතින් මිත්‍රවරුනි channel එක subscribe කරලා තියාගන්න. නැවතත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. ඔයාලට ජයෙන් ජයම වේවා.